Hello guys! Cinematic Beat YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ 2025 අවුරුද්දේ රිලීස් වුණ horror, thriller, zombie කියන කැටගරිස් ගණයට වැටෙන The Elixir කියන ඉන්දුනීසියන් මවී එක. මේ කතාව පටන් ගන්නේ තින්සි කියන ගැහැණු කෙනා ඊදම් කියන ගමේ ප්‍රධානීගේ ගෙදර තියෙන උත්සවයකට උදව් වෙන තැනින්. තින්සි ඇවිත් ඉන්න අමුත්තන්ට බීම අල්ලද්දි එතනට එයාගේ පෙම්වතා රාමන් එනවා. රාමන් කියන්නේ පොලිස් නිලධාරියෙක්. එයා තාම තින්සිගෙන් විවාහ වෙන්න ආපු නැති නිසා තින්සි රාමන් එක ටිකක් තරහින් තමයි ඉන්නේ. ඉතින් රාමන් තින්සිව යාළු කරගන්න හදද්දි එයාට පොලිසියෙන් එන්න කියලා කෝල් එකක් එනවා. ඉතින් හවසට ඉක්මනට එන්නම් කියලා තින්සිට කියලා රාමන් එතනින් යනවා. රාමන් එතනින් ගියාම පාරේ ගියපු වාහනයක් උත්සවයේ ඉඳපු අයවත් හප්පගෙන ඉස්සරහා තිබුණු ලොරියක වදිනවා. උත්සවයේ ඉඳපු කෙනෙක් ගිහිල්ලා වාහනේ දොර ඇරලා බැලුවම ඩ්‍රයිවිං සීට් එකේ ඉඳපු කෙනා එයාගේ ඇඟට පැනලා එයාව කන්න පටන් ගන්නවා. අනිත් අය බය වෙලා බලාගෙන ඉන්නවා. දැන් අපිට පෙන්වන්නේ මේ සිද්ධිය වෙන්න පැය 5කට කලින් කතාව. වානිවරස් කියන්නේ ඒ කාලයක් ප්‍රසිද්ධ වෙලා තිබුණු දැන් බංකොලොත් වෙලා තියෙන ඖෂධීය කර්මාන්ත ශාලාවක්. මේකේ සේවකයන් මාස 3ක් මහන්සි වෙලා තරුණ බව ලබා ගන්න පුළුවන් විදිය ඖෂධයක් නිෂ්පාදනය කරනවා. මෙයාලා ඒකට නම දාන්නේ අමෘතය කියලා. ඒකේ පරීක්ෂණ නීති දෙකක් ඒ සමාගමේ අයිතිකාරය වෙන ඉසාල්ටත් ග්‍රේස්ටත් යවනවා. ඉසාල් හිතාගෙන ඉන්නේ දිගටම පාඩු ලබන මේ වානිවරස් ඖෂධ කර්මාන්ත ශාලාව විකුණන්න. ඉසාල්ට ඉන්නව විවාහක දුවෙකුයි අවිවාහක පුතෙකුයි. දුවගේ නම කේනස්. කේනස් එයාගේ සැමියා රෝඩි එයාලගේ පුතා රයිහානුයි එක්ක තාත්තව හම්බ වෙන්න එනවා මේ කර්මාන්ත ශාලාව විකුණන එක ගැන කතා කරගන්න. ඒක විකුණලා සල්ලි සහෝදරයෝ අතර බෙදා ගන්න තමයි එයාලා හිතාගෙන ඉන්නේ. කරීන කියන්නේ ඉසාල්ගේ දෙවෙනි බිරිඳ. එයා ඉසාල්ව විවාහ කරගන්න කලින් කේනස්ගේ හොඳම යාළුවා. ඒත් තමන්ගේ තාත්තව විවාහ කරගත්ත කරීනව කේනස් තවදුරටත් එයාගේ යාළුවෙක් විදියට පිළිගන්නේ නැහැ. ඉතින් ඒ දෙන අතර දැන් හොඳ සම්බන්ධතාවයක් නැහැ. කර්මාන්ත ශාලාවෙන් ඉසාල්ට එවපු බෙහෙත් සාම්පලය ගෙදරට එනවා. ඉසාල් ඒ සාම්පලයෙන් එකක් බොනවා. කේනස්ලා තාත්තගේ ගෙදරට එනවා. රයිහාන් යනවා එයාගේ මාමා වන්ගේ කාමරයට. වන් එවල වීඩියෝ ගේම් එකක් ගහන ගමනේ ඉන්නේ. එයාලා ඊළඟට සෙල්ලම් තුවක්කු අරගෙන වෙඩි තියෙන සෙල්ලමක් කරනවා. සාලි වාඩි වෙලා ඉඳපු කේනස් රූඩි දෙන්න වන්ටත් බැනලා සෙල්ලම් කරන්න කියලා රයිහානු ගෙදරින් එළියට යවනවා. නාන කාමරෙන් එළියට එන ඉසාල් දකිනවා එයාගේ ඉදුල් කෙස්ගස් එකක්වත් දැන් නැහැ කියලා. ඒ වගේම තිබුණු වයස්ගත පෙනුම වෙනුවට දැන් තරුණ පෙනුමකුයි තියෙන්නේ. මේ විදිහට ඉසාල්ව දැකපු කරීන පුදුම වෙනවා. ඉසාල් කියනවා මේ බෙහෙත අපි හැමෝම පෝසත් කරાવી කියලා. ඉතින් ඉසාල් කියනවා එයා විශ්‍රාම ගන්නෙ නැහැ වගේම වානිවරස් කර්මාන්ත ශාලාව විකුණන්නෙත් නැහැ කියලා. මොකද මේ බෙහෙත විකුණලා දැන් ඒ කර්මාන්ත ශාලාවෙන් ලොකු ආදායමක් හොයාගන්න පුළුවන් නිසා. ඒත් ඒකට කේන්ස් වං දෙන්න විරුද්ධ වෙනවා. මොකද කර්මාන්ත ශාලාව විකුණන්නේ නැති නිසා එයාලට දැන් සල්ලි හම්බ වෙන්නේ නැහැ. එතකොට ඉසාල් වන්ගෙන් අහනවා ඒ සල්ලි වලින් ඔයාට තව සෙල්ලම් බඩු ගන්න දැයි ඕනේ කියලා. තරහා ගියපු වං එතනින් යනවා. මොකද හැම වෙලාවෙම ඉසාල් වන්ග පහත් කරලා සලකන්නේ. කරීන නිසයි තාත්තා යාලට මෙහෙම කරන්න කියලා කේනස් කරීනට හොඳටම බනිනවා. එයාලා මේ විදිහට රණ්ඩු වෙද්දි ඉසාල් ටිකක් අමාරුවෙන් වගේ තමයි ඉන්නේ. එයා අමාරුවෙන් ඉන්න දකින කේනස් ළඟට ගිහිල්ලා බලද්දි දකිනව ඉසාල්ගේ බෙල්ලේ සිදුරු වගේ හැදිලා තුවාල වෙලා කියලා. ඒ එක්කම ඉසාල් වේවුලල ලේ වමනය කරනවා. වමනය කරලා සිහිය නැති වුණු ඉසාල්ව රෝහලට ගෙන යන රෝහල් වලට කතා කරත් ළඟ තියෙන කිසිම රෝහලක මේ වෙලාවේ ඇම්බියුලන්ස් එකක් නැහැ කියලා කියනවා. ඉසාල්ගේ පපුවට ඔලුව තියලා බලපු රෝඩිට තේරෙනවා ඉසාල් හුස්ම ගන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඉසාල් මැරිලා. ඉතින් ගෙදර රියදුරා වුණු ඇරිස්ට කතා කරලා ඉසාල්ව වාහනේ දාගෙන රෝහලට ගෙනියන්න හදන්නේ. කරීන ගෙදර වැඩට ඉන්න පිරිමි ළමයෙකුටත් කතා කරනවා ඉසාල්ව වාහනේට දාගන්න උදව් ගන්න. බිම වැටිලා ඉඳපු ඉසාල් ළඟට පොඩි රයිහාන් යනවා. රයිහාන් බයෙන් පස්සට එද්දි ඉසාල් නැගිටිනවා. එයාගේ ඇහි කළු බෝලේ නැතුව සම්පූර්ණයෙන්ම ඇහැ සුදු වෙලා. කටින් කළු පාටට ලේ බේරෙනවා. එයා දැකපු අනිත් අය බය වෙනවා. එතකොටම එතනට කරීන කතා කරපු සේවක පිරිමි ළමයා එනවා. එයාගේ ඇඟට පෙරපු ඉසාල් එයාගේ බෙල්ල කනවා. එයාව බේරන්න ගිය ඇරිස්වත් ඉසාල් හපනවා. ඇරිස්ව බේරන්න ගියපු වන්ගේ ඇඟට පැනපු ඉසාල් වංගවත් හපන්න හැදුවත් වං අතේ තිබුණු සෙල්ලම් තුවක්කුවෙන් ඉසාල්ගේ ඔළුව පසාරු කරන්න යන විදිනවා. ඉසාල් බිම වැටෙනවා. කරීන මැරුණු ඉසාල්ව බදාගෙන අඬනවා. අන් එයාගේ තාත්තා බදාගෙන හොඳටම බය වෙලා ඉන්නේ. රූඩි ගෙදර රියදුරාව පොලිසියට පිටත් කරනවා මේ සිද්ධ වුණු දේ අනතුරක් කියලා පොලිසියට කියන්න කියලා. සිද්ධ වුණ දේෙන් කම්පැනියට පත්වෙච්ච වං
එයාගේ වාහනයට යනවා. එයාගේ පස්සෙන් ගිය කේන්ස් වන්ගේ හිත හදන්න උත්සාහ කරනවා. මොකද වන් මැරුවේ එයාගේම තාත්තා. ඉසාල් බෙල්ල කාපු සේවකයා කුස්සියේ බිම වාඩි වෙලා ඉන්නවා. එයාගේ තුවාල උණු තැන ගැහණු අය දෙන්නෙක් පිහදානවා. ගෙදර වැඩ කරන ගැහණු කෙනෙක් සාලෙට එනවා. එයා දකිනව වෙලා තියෙන දේ. ඒ එක්කම ඉසාල් මුලින්ම කාපු සේවකයාත් ඉසාල් වගේම අමුතු විදියට එයාලා ඉන්න තැනට එන්න පටන් ගන්නවා. එයා දුවගෙන ඇවිත් අර ගැහණු කෙනාව කන්න හැදුවා. කරීන ඒ ගැහණු කෙනාව පැත්තකට ඇදලා ගන්න නිසා ඒ ආසාදනය වුණු සේවකයා බිත්තියේ තිබුණු කබඩ් එකක වදිනවා. එතනින් නැගිටලා ආව ඒ ආසාදනය වුණු කෙනා රෝඩිව කන්න හදද්දි මේ කිසිම දෙයක් නොදන්න තව සේවක ගැහණු කෙනෙක් ඇවිත් ආසාදනය වුණු කෙනාගෙන් මේ මොකද කියලා අහනවා. ආසාදනය වුණු කෙනා ඒ ගැහණු කෙනාවත් කනවා. වාහනේ ඉඳපු බං කණ්ණාඩියෙන් දකිනව ගෙදර මිදුලේ සේවකයෝ දෙන්නෙක් රණ්ඩු වෙනවා. කේන්ස්ටත් එක පෙන්නුවම කේන්ස් වාහනෙන් බැහැලා එතනට යනවා. ඒත් එතනට කියපු කේන්ස් දකින්න ගෑනු කෙනා අනිත් කෙනාගේ බෙල්ල කනවා. කේන්ස් ඒක දිහා බයෙන් බලාගෙන ඉද්දි ඒ ගෑනු කෙනා කේන්ස් ගාවට එන්න පටන් ගන්නවා. කේන්ස් පස්සෙන් පස්සට ගියත් ඒ ගෑනු කෙනා කේන්ස් ගාවට දුවගෙන මෙනවා. ඒක දැකපු බං වාහනේ රිවර්ස් එකට අරගෙන ඒ ගෑනු කෙනාව හප්පනවා. කේන්ස් ගෑඟටත් ලේ විසික් වෙද්දි බං ඒ ගෑනු කෙනාගේ ඇඟ උඩින් වාහනේ අරන් යනවා. ඒ අතරේ රයිහාන් වඩාගත්ත රූඩි කරීන අර සේවක ගැහණු කෙනා ගෙදරින් එළියට ඇවිත් දුවනවා. එයාලගේ පස්සෙන් ආසාදන උණු කෙනෙකුත් දුවනවා. ගේ ඇතුළට ආව කේන්ස් ඇඟේ තිබුණු ලේ ටික පිහද ගන්නවා. බං කේන්ස් දෙන්න ගෙදර ඉන්න අනිත් අයව හොයනවා. එතකොට එයාලා දකිනවා එයාගේ තාත්තා ඉසාල්ගේ මල සිරුර දැන් ඒ තිබුණු තැන නෑ කියලා. ඒ වගේම ගේ පුරාම ලේ වැටිලා. බඩු බිම වැටිලා හරියට රණ්ඩුවක් වෙලා වගේ පේන තියෙන්නේ. මොකද ආසාදනය වුණු කෙනෙක් රෝඩිලට පහර දුන්න කියලා වාහනේ ඉඳපු කේන්ස් බං දෙන්න දන්නේ නැහැ. කේන්ස් රෝඩිට කෝල් කරත් රෝඩි ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. එතකොටම ආසාදනය වුණු ගෑනු කෙනෙක් එයාලා ඉන්න පැත්තට දුවගෙන එනවා. ඉතින් කේන්ස් බං දෙන්න ආයෙම එයාලගේ වාහනේ ළඟට යනවා. කේනස් වන් එක වාහනේ ළඟට එද්දි වාහනේට යට වුණු ගැහණු කෙනාගේ සිරුර එතන නැහැ. එකපාරටම ඒ ගැහණු කෙනාගේ උඩ කොටස එයාලා ළඟට බඩ ගාගෙන එන්න පටන් ගන්නවා. වන් ඒ ගැහණු කෙනාට පයින් ගහලා කේනස් එක වාහනේ නැගලා එතනින් යනවා. කේනස් රෝඩිට දිගටම කෝල් කරත් රෝඩි ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. මොකද රෝඩි රයිහාන්වත් වඩාගෙන කරීනයි ගෙදර වැඩ කරපු සේවක ගැහණු කෙනෙකුයි එක්ක බේරිලා පැනලා යන ගමනුයි ඉන්නේ. එයාලා ලොරියක් ගාවට එනවා. එයාලා පස්සෙන් ආසාදනය වුණු කෙනෙකුත් එනවා දැකලා එයාලා හංගෙනවා. ඒ ආසාදනය වුණු කෙනා වාහනේ වටේ රෝඩිලගේ පස්සෙන් යනවා. රෝඩිලත් ඒ ආසාදනය වුණු කෙනාට නොපෙනෙන්න වාහනේ වටේ යනවා. රයිහාන්වයි සේවක ගැහණු කෙනාවයි ලොරියට ඉද්දි කරීනයි රෝඩි තමයි ලොරිය වටේ ඇවිදින්නේ. ආසාදනය වුණු කෙනා එතනින් ටිකක් අයින් වුණාම රෝඩි කරීනයි ලොරියට ඉඳපු දෙන්නව එළියට ගන්න හදනවා. ඒත් එතකොටම ඒ ආසාදනය වුණු කෙනා එයාලා ගාවට ඇවිත් රෝඩිගේ ඇඟට පනිනවා. රෝඩි කරීනයි එයාට පහර දීලා එයාව පැත්තකට විසි කරා. ආසාදනය වුණු කෙනා දකිනවා ලොරිය යට ඉන්න දෙන්නවා. ආසාදනය වුණු කෙනා එයාලව කන්න හැදුවත් ඒ දෙන්න ලොරිය අනිත් පැත්තෙන් එළියට යනවා. ඒ කෙනා දිගටම එයාලව කන්න හදපු නිසා කරීනා ලොරිය තිබුණු ආයුධයකින් ආසාදනය වුණු කෙනාගේ ඔළුව පසාරු කරන්න යන ගහනවා. ඒ එක්කම වැස්ස වහිනවා. ආසාදනය වුණු කෙනා එළවෙන්නවත් නැතුව එකම තැන ඉන්නවා. ඉතින් රෝඩිල එතනින් පැනලා යනවා. රෝඩි කේනස්ට කෝල් කරනවා. ඒත් එයාලා ඉන්න කැලේක නිසා කේනස්ට එන්න බෑ රෝඩිලව ගන්න. ඉතින් රෝඩි කියනවා ගමේ ප්‍රධානිය ගෙදරට යන්න එතනට ඇවිත් එයාලව ගන්න කියලා. ඒත් ගමේ ප්‍රධානිය ගේ ළඟට ආව රෝඩිලට දකින්න වෙන්නේ ඒ ගෙදර ඉඳපු අයවත් ආසාදනය වුණ අය කනවා. රෝඩි වන්ට ප්‍රධානියගේ ගෙදර ලොකේෂන් එක යවනවා. රෝඩිලා පිටිපස්සේ දොරෙන් ප්‍රධානියගේ ගේ ඇතුළට යනවා. එතකොටම ආව ආසාදනය වුණු කෙනෙක් එයාලා එක්ක ඉඳපු ගැහණු කෙනාව කනවා. එයාව බේර ගන්න බැරි වුණ නිසා රෝඩිලා ඇතුළට ගිහින් දොර වහනවා. රෝඩි කේනස්ට කෝල් කරලා තත්ත්වය පැහැදිලි කරනවා. කේනස්ල ප්‍රධානියගේ ගෙදර ගාවට එනවා. රයිහාන්ගන බයෙන් ඉන්න කේනස් දිගටම වාහනේ හෝන් එක ගහනවා. හෝන් එකේ ශබ්දෙට ගෙදර ඉඳපු ආසාදනය වුණු අය වාහනේ පස්සේ එන්න ගන්නවා. වන් වාහනය හරවගෙන එතනින් යනවා. හෝන් එකේ ශබ්දෙට ගෙදර ඉඳපු ආසාදනය වුණු අය ගිය නිසා රෝඩිලා ප්‍රධානියෙක් ගෙදරින් එළියට එනවා. එළියට ඇවිත් කේනස්ට කෝල් කරලා කියනවා එයාලව ගන්න එන්න කියලා. ඒත් එයාලගේ වාහනේ පස්සෙන් ආසාදනය වුණු අය දිගටම එන නිසා එයාලට රෝඩිලව ගන්න ආපහු හරවගෙන යන්න විදියක් නැහැ. මොකද මෙයාලට මේ ආව පාර ඇරෙන්න ප්‍රධානියගේ ගෙදරට යන්න වෙන පාරක් නැහැ. එතන තිබුණු ඇරිස්ගේ වාහනේ දැකපු රෝඩි ඒක ස්ටාර්ට් කරන්න හැදුවත් ඒක හැප්පිට නිසා ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒ එක්කම එයාලගේ පැත්තට ආසාදනය වුණු කෙනෙක් දුවගෙන ආව නිසා එයාලා එතනින් යනවා. දුවගෙන ගියපු එයාලා වහලා තිබුණු ගෙදරකට තට්ටු කරනවා. ඒ ගෙදර දොර කවුරුවත් ඇරියෙන්නේ නැතත් දොර ලොක් කරලා තිබුණ නැති නිසා කරීන රයිහාන්වත් එක්කගෙන ඒ ගේ ඇතුළට යනවා.
ඒත් ඒ ආව ආසාදනය වුණු කෙනා රෝඩිගේ ඇඟට පනිනවා. ඒ වෙද්දිත් ගේ ඇතුළට ගිහින් ඉඳපු කරීනා රෝඩිව අත ළඟට අරගෙන අර ආසාදනය වුණු කෙනා ගෙට ආවොත් පහර දෙන්න හිතාගෙන පීයකුත් ළඟට ගන්නවා. ඒත් ටික වෙලාවකින් ගේ ඇතුළට එන්නේ ලේ වලින් නෑ වුණු රෝඩි. එයා පුටුවකින් වාඩි වෙලා ඇඟේ තියෙන ලේ ටික පිහද ගන්නවා. කරීනා යනවා රෝඩිට ලේ ටික පිහද ගන්න රෙද්දක් අරගෙන එන්න. ඒත් ඒ වෙද්දිත් ඒ ආසාදනය වුණු රෝඩිට තේරෙනවා එයාට වෙන්න යන දේ. එයා රයිහාන්ව ළඟට අරගෙන කියනවා අම්මට මං ගොඩක් ආදරේ, ඒ වගේම ඔයාටත් මම ගොඩක්ම ආදරේ කියලා. එතනට ආව කරීනා දකිනවා රෝඩි බිත්තිය පැත්තට හැරිලා හිටගෙන ඉන්නවා. රෝඩිගේ පෙනුම වෙනස් වෙනවා දැකපු කරීනා රයිහාන්ව ළඟට ගන්නවා. ආසාදනය වුණු කෙනෙක් විදිහට වෙනස් වුණු රෝඩි කරීනාගේ ඇඟට පනිනවා. කරීනාව හපන්න හැදුවත් පුංචි රයිහාන් රෝඩිව තල්ලු කරන්න උත්සාහ කරනවා. ඉතින් රෝඩි කරීනාගේ ඇඟෙන් අයින් වෙලා රයිහාන්ව කන්න හදනවා. රෝඩිව පැත්තකට තල්ලු කරපු කරීනා රයිහාන්වත් අරගෙන ඒ ගෙදර වෙන කාමරයකට යනවා. හැබැයි ඒ කාමරේ දොර ලොක් කරන්න බෑ. රෝඩිට කාමරේ ඇතුළට එන්න බැරි වෙන්න කරීනා දොර තද කරගෙන ඉන්නවා. ඒත් එකපාරටම දොර අරගෙන ඇතුළට ආව රෝඩි ආපු වේගෙට කාමරේ ඇතුළේ තිබුණු යකඩ කූර කැනෙනවා. ඒ කූර රෝඩිගේ ඇඟ පසාර කරගෙන යනවා. රෝඩි ඒ කූර ගලව ගන්න උත්සාහ කරන අතරේ කරීනා රයිහාන්වත් අරගෙන කාමරෙන් එළියට යනවා. කාමරෙන් එළියට ගිය කරීනා දකිනවා පිහියක් අතේ තියන් ඉන්න තින්සිව. ඔයාලට මතක ඇති කතාව පටන් ගනින්දිම අපිට මුලින්ම පෙන්වුවේ මේ තින්සිව. ගමේ ප්‍රධානියගේ ගෙදරට ආසාදනය වුණ ඇවිත් කලබල ඇති වුණු වෙලාවේ තින්සි එහෙන් බේරිලා එයාගේ ගෙදරට ඇවිත් තියෙනවා. ඒ වගේම කරීනල දැන් මේ ඉන්නේ තින්සිගේ ගෙදර. මේ තින්සි කරීන දෙන්න එකිනෙකා වඳුනන්නේ නැහැ. තින්සි කරීනගෙන් අහනවා එයාලා ආසාදනය වෙලාද කියලා. කරීන නැහැ කියලා එයාලට උන දේත් රූඩි ගැනත් තින්සිට කියනවා. වාහනේ යන නෙස් මැප් එකෙන් ප්‍රධානිය ගෙදරට යන්න වෙන පාරක් තියෙනවද කියලා බැලුවත් එහෙම පාරක් මැප් එකේ පෙන්වන්නේ නැහැ. ඉතින් වන් කේනස්ගෙන් ෆෝන් එක අරගෙන යන්න පුළුවන් වෙන පාරක් තියෙනවද කියලා බලද්දි ඉස්සරහින් එකපාරටම ආව ලොරියක් නිසා වන්ට වාහනේ කන්ට්‍රෝල් එක නැති වෙලා වාහනේ පාරෙන් පිටට ලිස්සලා යනවා. ඒ ලොරියාව කෙනා මේ සිද්ධුන දේ දැකලා කේනස්ට වන්ට උදව් කරන්න එනවා. කේනස්ට ප්‍රශ්නයක් නැතත් වන්ගේ කකුලක් තුවාල වෙලා නිසා එයාට ඇවිදින්න වෙන්නේ අමාරුවේ. ඒ ආව ලොරිය පිටිපස්සේ ගමේ ප්‍රධානියගේ ගෙදර තියෙන උත්සවයට යන පොඩි ළමයි වැඩිහිටි අය වගේ ලොකු පිරිසක් ඉන්නවා. කේනස්ගේ වාහනේ පස්සෙන් ආව ආසාදනය වුණු අය ඒ ලොරිය ගාවට ඇවිත් ඒ කිඳපු අයව කනවා. මේ වෙන දේ ගැන කිසිම අදහසක් නැතුව ලොරිය ළඟට ගිය ලොරිය රියදුරුවත් ඒ ආසාදනය වුණු කෙනෙක් කපනවා. කේනස් වං එක්ක එතනින් දුවන්න හැදුවත් වංට කකුල නිසා දුවන්න අමාරුයි. ඉතින් එතන ළඟ තිබුණු පොලිසියට යාලා යනවා. එයාලා පොලිසියේ ඉඳපු අයට සිද්ධිය කියනවා. ඒ පොලිසිය අය අතරේ තින්සිගේ පෙම්වතා රාමනුත් ඉන්නවා. ඉතින් රාමන්න පොලිසිය තියලා අනිත් අය කේනස්ලා මේ කියපු විස්තරය ගැන බලන්න යනවා. එතනට බයික් වලින් ගියපු පොලිසිය අය දුර ඉඳගෙන ස්පීකර් වලින් ආසාදනය වුණු අයට කතා කරත් එයාලා හැමෝම පොලිසිය අය ළඟට එන්න ගන්නවා. කඳුළු ගෑස් ගැහුවත් ආසාදනය වුණු අය නවතින්නේ නැතුව දිගටම ඇවිත් පොලිසිය අයව කනවා. ඒත් එක පොලිස් නිලධාරියෙක් එතනින් බේරිලා බයික් එකේ නැගලා ආපහු පොලිසියටම එනවා. ඒත් ඒ වෙද්දිත් එයාව ආසාදනය වුණු කෙනෙක් හපා කාලා තියෙන්නේ. පොලිසිය ඇතුළටම ගිය ඒ කෙනා ඇඳුම ගලවලා එයාව හපා කාපු තැනට බෙහෙත් දාගන්න හදන්නේ. ඒත් එයත් අනිත් ආසාදනය වුණු වගේම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ ආසාදනය වුණු පොලිස් නිලධාරිය රාමන්ගේ ඇඟට පැනලා එයාව කන්න හැදුවත් බං රාමන්ගේ තුවක්කුව අරගෙන එයාට වෙඩි තියනවා. රාමන් ඒ කරපු දෙයට බංට බැන්නත් වෙඩි වැදුණු ආසාදනය වුණු පොලිස් නිලධාරිය ආයෙම නැගිටලා එයාලට පහර දෙනවා. එයාලා අමාරුවෙන් ආසාදනය වුණු කෙනාව හිර කූඩුවකට දාලා වහනවා. දැන් ආසාදනය වුණු අය පොලිසිය වටේ එකතු වෙන්න ගන්නවා. ඉතින් ඒ අයට එන්න බැරි වෙන්න පොලිසිය ඉස්සරහත් දොර කබඩ් එකක් තියලා වහනවා. තින්සි රාමන්ට කතා කරනවා. රාමන් කියනවා තින්සික ගන්න බයික් එකෙන් කොහොම හරි යනවා කියලා. ඒ වගේම රාමන් උදව් ඉල්ලලා ළඟ තියෙන වෙන පොලිසියකට කතා කරනවා. කරීන කේනස්ට කතා කරලා රූඩිට උණ දේ කියනවා. කේනස් එයාගේ පුතා රයිහාන් එක්කත් කතා කරනවා. කේනස් කරීනට මොනතරම් වෛර කරත් මේ වෙලාවේ රයිහාන්ව ආරක්ෂා කරන්න කියලා කරීනගෙන් ඉල්ලනවා. ඒත් කරීනගේ හිතේ නම් කේනස් ගැන පොඩි තරහක්වත් නැහැ. එයාට නම් කේනස් කියන්නේ එයාගේ පොඩි කාලේ ඉඳපු යාළුවම තමයි. රාමන් උදව් ඉල්ලලා කතා කරපු පොලිසිය අයගෙන් එයාට කෝල් එකක් එනවා. ඒත් කෝල් එකේ එහා පැත්තෙන් කියන කිසි දෙයක් පැහැදිලිව ඇහෙන්නේ නැහැ. රාමන් වන් එක්ක පොලිසිය උඩ තට්ටුවට නැගලා බලනවා. ආසාදනය වුණු අය පොලිසිය වට කරලා. එයාලට උදව් කරන්න ආව පොලිසිය වාහනයත් ඒ අතර තියෙනවා. ඒ කියන්නේ එයාලට ඒ ආව අයගෙන් උදව් හම්බ වෙන්නේ නැහැ. මොකද එයාලවත් ආසාදනය වුණු අය කාලා. ඩටාව කේනස් ආයි පහලට ගිහින් කරිනට කතා කරලා එයාලව ආසාදනය වුණු අය වට කරලා කියලා කියනවා.
රාමන් පහළට ඇවිත් ආස්කූරක් අරන් ගිහින් ඒක පත්තු කරලා යවනවා. ආසාදනය වුණු අය ඒ සද්දය ඇහුණු පැත්තට යනවා දැක්පු රාමන්ට තේරෙනවා මේ විදිහට එයාලව වෙන පැත්තකට යවන්න පුළුවන් කියලා. ඉතින් එයාලා පහළට ගිහින් පොලිසියෙන් යන්න ආරක්ෂක ඇඳුම් ඇඳ ගන්නවා. රාමන් වන් කෙනස් දෙන්නටත් තුවක්කු දෙනවා. යාලි ඉස්සෙල්ලම පොලිසිය ඉස්සරහට තිබුණු ස්පීකර් එක ඔන් කරනවා. ඒකේ රෙකෝඩින් එකක් යන නිසා ආසාදනය වුණු අය ටික දෙනෙක් ඒ සද්ද එන පැත්තට යනවා. ඒ නිසා පොලිසිය ඉස්සරහා දොර ළඟ ඉන්න ආසාදනය වුණු අය ටිකක් අඩු වෙනවා. දොර ආවරණය කරලා තිබුණු අල්මාරිය අයින් කරපු රාමන් වන් දෙන්න ඉස්සරහා දොර පොඩ්ඩක් අරිනවා. ඒ පොඩි හිඩසෙන් ආස්කූරු පත්තු කරලා යවනවා. ඒවත් තනින් තැනට ගිහින් සද්දෙත් එක්ක පත්තු වෙනවා. ඉතින් ඒ සද්ද ඇහෙන තැන් වලට ආසාදනය වුණු අය යද්දි පොලිසියේ ඉඳපු රාමන් කෙනස් වන් තුන්දෙනා පොලිසියෙන් එළියට එනවා. ඒ අතරේ තින්සික ගෙදර ආසාදනය වෙලා හිර වෙලා ඉඳපු මෑන් එතනින් නිදහස් වෙලා කෑ ගහනවා. මේ සද්දෙට තින්සික ගෙදර දොර ළඟත් ආසාදනය වුණු අය එකතු වෙනවා. එයාලා දොර ඇරෙන තරම් හයියෙන් දොර තද කරන්න ගන්නවා. පොලිසියේ ඉඳන් යන තුන්දෙනා ආසාදනය වුණු අයගෙන් බේරිලා රාමන්ගේ බයික් එක තියෙන තැනට යන්න හදන්නේ. මේ බයික් එක අරගෙන තින්සික ගෙදරට යන්න තමයි මෙයාලා හිතාගෙන ඉන්නේ. ඒත් ටික දුරක් යද්දි ආසාදනය වුණු අය ඇවිත් එයාලව වට කර ගන්නවා. මේ තුන්දෙනා ආසාදනය වුණු අයට එයාලව කන්න බැරි වෙන්න ආවරණය කරගත්ත. එයාලා වටේට ආසාදනය වුණු අය ගොඩක් එකතු වෙනවා. ඒත් එයාලගේ වාසනාවට වැස්සක් වහින්න පටන් ගන්නවා. වහින වෙලාවට ආසාදනය වුණු අය හෙල්ලෙන්නේ නැතුව ඉන්න නිසා රාමන්ලා එතනින් යන්න පටන් ගන්නවා. තින්සික ගෙදර ඉස්සරහත් ආසාදනය වුණු අයගෙන් තිබුණු සද්ද නැවතුණු නිසා කරීන දොර ටිකක් ඇරලා බැලුවම දකිනවා එළියේ වහින නිසා එයාලා හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. ඒත් ගේ ඇතුලේ ඉන්න ආසාදනය වුණු රෝඩිට වැස්සෙන් බලපෑමක් නැති නිසා එයා හිර වෙලා ඉන්න කාමරයෙන් එළියට එන්නයි උත්සාහ කරන්නේ. ඒ අතරේ තුල්සිගේ බයික් එක දැකපු කරීන යෝජනා කරනවා වැස්ස වෙලාවේ එළියේ ඉන්න අයගෙනුත් බේරෙන්න පුළුවන් නිසා බයික් එකෙන් පොලිසියට යමු කියලා. එයාලා බයික් එක ස්ටාර්ට් කරගෙන යන්න හදද්දිම කාමරේ ඉඳපු රෝඩි එතනින් එළියට එනවා. ඒත් රෝඩි යාලව අල්ලගන්න කලින් එයාලා බයික් එකෙන් ගෙදරින් එළියට යනවා. එක පාරටම වැස්ස පායනවා. ආසාදනය වුණු අය අතරින් යන රාමන්ලව ඒ ආසාදනය වුණු අය ආපහු කන්න හදනවා. රාමන් වන් දෙන්න ඒ අයගෙන් බේරිලා පොලිසියට දිව්වත් කේන්ස් එතන තිබුණු ලොරියට නගින්නේ. එයා හදන්නේ එයාගේ පුතා රයිහාන්ව බේරගන්න යන්නයි. ඒත් කේන්ස්ට ඒ වාහනේ ස්ටාර්ට් කරගන්න බැරි වෙනවා. දැන් ඒ ලොරියත් ආසාදනය වුණු අය වට කරලා. මේ විදිහට වැස්ස පායන්නේ තුල්සිල බයික් එකෙන් පොලිසිය ළඟට එන්නෙමයි. ඒ එක්කම බයික් එකත් නවතිනවා. තුල්සි කොච්චර උත්සාහ කරත් බයික් එක ස්ටාර්ට් කරගන්න වෙන්නේ නැහැ. එයාලා පැත්තටත් ආසාදනය වුණු අය එන්න පටන් ගන්නවා. ඒ වගේම තුල්සිලගේ මේ බයික් එක නැවතුණු තැන ඉස්සරහත් තමයි කේනස් හිර වෙලා ඉන්න ලොරියක් තියෙන්නේ. ඉතින් මේ ලොරියේ හිර වෙලා ඉන්න කේනස් දකිනවා ඉස්සරහා බයික් එකේ ඉන්න රයිහාන්වයි කරේනවයි. ඒත් එයාට ලොරියෙන් බැහැලා එයාලා ගාවට යන්න බෑ. මොකද එයාවත් ආසාදනය වුණු අය වට කළා නිසා. කරීන ඉඳපු තැනට ආසාදනය වුණු අය දිගටම ආවත් බේරිලා පොලිසියට ගිය රාමන්ලා ආස්කූරු පත්තු කරන්න පටන් ගන්නවා. ඉතින් ආසාදනය වුණු අය ඒ සද්දෙන පැත්තට යනවා. ඉතින් වාහනෙන් බහැපු කේන්ස් එයාගේ පුතා ඉන්න තැනට දුවගෙන යනවා. දුර තියාම අම්මව අඳුරගත්ත රයිහානුත් ගිහින් අම්මව බදා ගන්නවා. ආපහු ආසාදනය වුණු අය එයාලා ළඟට එන්න පටන් ගන්න නිසා එයාලා හතර දෙනාම ගිහින් අර ලොරියට නගිනවා. කරේන ඉස්සර ඒ වාහනේ පැදලා තියෙන නිසා එයා වාහනේ ස්ටාර්ට් කර ගන්නවා. ඉන්සි රාමෙන්ට කතා කරලා උන දේ කියලා දැන් ලොරියෙන් පොලිසියට එනවා කියලාත් කියනවා. ඉතින් මේ විදිහට ලොරියෙන් පොලිසිය ගාවට ගියත් වාහනේ බ්‍රේක් වැඩ කරන්නේ නැහැ. ඉතින් පොලිසිය බිත්ති කඩාගෙන වාහනේ යනවා. වාහනේ ආව කාටවත් කරදරයක් නැති නිසා එයාලා වාහනෙන් බහිනවා. ඒත් පොලිසිය ඇතුලේ ඉඳපු බන්ගේ කකුලක් වාහනේට අහුවෙලා නිසා එයාට නැගිටින්නවත් බෑ. දැන් පොලිසිය බිත්තිත් කැඩිලා නිසා ආසාදනය වුණු අය පොලිසිය ඇතුළට එනවා. රාමන් තුල්සිව පොලිසිය ඇතුළටම එක්කගෙන යනවා. පොලිසිය පිටිපස්සේ දොර ළඟට ගිහින් බලපු කරීන දකිනවා එතන ගේට්ටුවක් තියෙන නිසා ආසාදනය වුණු අයට එන්න බෑ කියලා. ඉතින් පිටිපස්සේ දොරෙන් එයාලට බේරිලා යන්න පුළුවන්. එයාලා බන්ග කොහොම හරි එයාලෙක් එක්කන් යන්න හැදුවත් එයාට ගොඩක් අමාරු නිසා නැගිටින්නවත් බෑ. ඒ අතරේ පොලිසිය ඇතුළට එන ආසාදනය වුණු අය එයාලව කන්න හදනවා. ඒ අතරේ කේන්ස්ගේ බන්ගේ තාත්තා වගේම කරීනගේ සැමිය වුණු ඉසාලුත් ඉන්නවා. ඉසාල් කරීනගේ ඇඟට පැනලා එයාව කන්න හැදුවත් එයා අතේ තිබුණු තුවක්කුවෙන් ඉසාල්ට වෙඩි තියනවා. මොකද ඒ වෙද්දිත් එයා ආදරය කරපු ඉසාල් මැරිලා ඉන්නේ. රාමන් තින්සි ඉඳපු තැනටත් ආසාදනය වුණු අය එනවා. එයාලට බේරෙන්න බැරි වෙනවා. ආසාදනය වුණු අය යාළුව කද්දි අන්තිම වෙලාවේ රාමන් තින්සිට විවාහ යෝජනා කරන්න අරන් තිබුණු මුද්ද තින්සිගේ ඇඟිල්ලට දානවා.
වරීන කේන්ස් රයිහාන් එක්ක පොලිසියෙන් එළියට එනවා. එයාලා පොලිසියෙන් එළියට යද්දි බන් අහස් කූරක් පත්තු කරනවා. ආසාදනය වුණු අය බන්ගේ ඇඟට එද්දි එයාගේ අතේ තිබුණු අහස් කූරයා විසි කරනවා. වාහනේ දැනටමත් කැඩිලා තෙල් කාන්දුවක් තිබුණු නිසා බන් පත්තු කරපු අහස් කූර ගින්දරත් එක්ක එකතු වෙලා මුළු පොලිසියම ගිනි ගන්නවා. පොලිසිය වටේ ඉඳපු ආසාදනය වුණු අයත් ගින්න නිසා විනාශ වෙනවා. කරීන කේන්ස් රයිහාන් දෙන්න පොලිසියෙන් එළියේ ඉඳන් පොලිසිය ගිනි ගන්නවා බලාගෙන ඉන්නවා. එයාලා පොලිසියෙන් ටිකක් ඈතට යනවා. කරීන එතන තිබුණු බයික් එකක් ස්ටාර්ට් කරගෙන යන්න උත්සාහ කරන්නේ. ඒත් කේන්ස් එයාලා ළඟට එන්නේ නැතුව ටිකක් එහාට වෙලා ඉන්නවා. කරීන ළඟට ගිහින් බැලුවම දකිනවා අර ආසාදනය වුණු කෙනෙක් කේන්ස්ගේ අත හපා කාලා. ඒ කියන්නේ එයාත් තව ටික වෙලාවකින් අර ආසාදනය වුණු අය වගේ වෙනවා. කේන්ස් රයිහාන්ව බදාගෙන අඬනවා. ඒ වගේම කරීනට කියනවා එයාගේ පුතාව හොඳට බලාගන්න කියලා. කරීන කේන්ස්ට කියනවා එයාලා එක්ක යන්න එන්න කියලා. ඒත් කේන්ස් කියනවා එයාට දැන්ටමත් ආසාදනය වෙලා තියෙන නිසා එයා ගියොත් අනිත් අයටත් කරදරයක් වෙන්න පුළුවන් කියලා. කරීන එතන තිබුණු බයික් එකක් අරන් රයිහානුත් එක්ක යනවා. කේන්ස් එයා සම්පූර්ණයෙන්ම ආසාදනය වුණු කෙනෙක් වෙන්න කලින් එයා අතේ තිබුණු තුවක්කුවෙන් එයාටම වැඩි තියා ගන්නවා. අන්තිමට අපිට පෙන්නනවා කරීන රයිහාන් දෙන්න ආසාදනය වුණු අයගෙන් බේරිලා ගොඩක් ඈතට ගිහිල්ලා ඉන්නවා. ඔයාලා මොකද හිතන්නේ අද මේ මූවි එක ගැන? මූවි එක හොඳයි නම් ලයික් එකක් දාලා මේ වගේ මූවිස් ටිකටම බලන්න අපේ channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා.